අපි වැඩි හරියක් දකින්නේ පොලිස් නිලධාරීන් නීතිය නමන හැටි. එහෙමත් නැත්නම් පරුස වචනෙන් බයින හැටි. එහෙමත් නැත්නම් මිනිස්සුන්ට අමානුෂික ලෙස පහර දෙන හැටි. හැබැයි අද අපිට මේ සමාජ මාධ්‍යවල අපිට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා පොලිස් නිලධාරියෙක් මෙච්චර කාලයකට පොලිස් දෙපාර්තමේන්තුවට බැරි වෙච්ච වැඩක් තනියෙන් කරන මිනිස්සෙක්. තනියෙන් කරන පොලිස් නිලධාරියෙක්. පුතා මේක ගන්නකොට විභාගෙ ලිව්වද? ලිව්වා. එල් බෝඩ් එකනේ දැන් තියෙන්නේ. දැන් එල් බෝඩ් ගහගෙන පදින්නේ. නේද? පස්සන්ට ගහන දැන් වැඩේ නෝමල් එකේ පදිනවා. දැන් මාර්ග නීති සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕන. තේරුණාද? දැන් ඔයත් මං වගේ ටිකක් මහතයිනේ ගොඩක්. වාහනයකට වුණ සවලෙන් තමයි එකතු කරන්න වෙන්නේ. ඈ? නේද? එහෙම බෑ. දැන් ඔයාලගේ අම්මා ඔයා හදන්න කොච්චර දුක් විඳද කියලා අපි දන්නවා. හරි? ඒ හින්දා මේ දැන් ඔයාගේ අම්මට ඉන්න එකම පිහිට ඔයා විතරයි. අය වෙන කවුරුවත් නැහැනේ. නේද මචං? එතකොට ඔයා දැන් මේ පාරේ ගිහිල්ලා මේ වැලිති පෙරකට හරි මොනවා හරි එක්ක ඔය විදිහට කියලා යට වුණොත් එහෙම ඔයාගේ අම්මට මොනවද වෙන්නේ? එළිම පිස්සු හැදෙනවා. එකම බලාපොරොත්තුවක් නැති වෙනවා. තේරෙනවද පුතේ කියන එක? ඒ හින්දා නිකන් මේ එහෙම මේ එල් බෝඩ් එකක් තිබ්බ කියලා එහෙම දාගෙන මේමයි යන්න එපා. මේවා ලයිසන් නෙවෙයි. මේක පුහුණු බලපත්‍රයක්. ඔයාලට දීලා තියෙන පුහුණු වෙන්න. තේරෙනවද? මේ වගේ මේ එහෙම ඇවිත් රවුම් ගහන්න නෙවෙයි දීලා තියෙන්නේ. හොඳ තැනක් බලලා වාහන අඩු පැත්තක් බලලා එහෙම ගිහලා පොඩ්ඩක් පුරුදු වෙන්න ඉස්සල්ලා. නේද? අර මාර්ග නීති පොත් තියෙනවා. මෝටර වාහන පනත තියෙනවා. ඒක අරගන්න පුළුවන් කඩවල වල තියෙනවා. හැම කඩේම නෑ. ඔය කැකරා මේ අනුරාධපුරේම ඔය අර ලොකු කඩවල වල තියෙනවා. ඒවෙන් ගන්න. අරගෙන කියවලා බලන්න. ඉගෙන ගන්න. ඔයා ඉගෙනගෙන තව එක්කෙනෙකුට කියලා දෙන්න. හරිද? ඒක මොකද්ද මේ වැඩේ? මොකද මෙච්චර කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවට කරන්න බැරි වෙච්ච මේ පොලිස් නිලධාරියා තනියෙන් කරන වැඩේ. ඒක තමයි මිනිස්සුන්ට සමීප වෙන එක. මේ පොලිස් නිලධාරියා මිනිස්සුන්ට හිතා ගන්න බැරි විදිහට සමීප වෙලා තියෙන පොලිස් නිලධාරියෙක්. ඔබ මේ වීඩියෝ දකින්න නැති, සමාජ මාධ්‍යවල මොහුගේ ඡායාරූපය දකින්න නැති, මිනිස්සු ඔහුට සුබපතලා තියෙනවා දකින්න නැති මේ පොලිස් නිලධාරියා කවුද? ඒ වගේම මේ පොලිස් නිලධාරියා මේ කරන විශේෂ වැඩේ මොකක්ද? මේ පොලිස් නිලධාරියා අනිත් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වඩා මොකද්ද මේ කරන වෙනස් වැඩේ? මේකෙන් පොලිස් දෙපාර්තමේන්තුවට ගන්න පුළුවන් වැඩේ මොකද්ද? සහ මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද? මේ පොලිස් නිලධාරියා කවුද? මේ පොලිස් නිලධාරියා නමින් අරුණ මහේෂ් අබේසිරි. අබරණ ප්‍රදේශයේ මොරගඩ නාමල්පුර ජීවත් වෙන පොලිස් නිලධාරියෙක්. ඒ වගේම මොහු සේවය කරන්නේ හබරණ පොලිසියේ ට්‍රැෆික් අංශයේ. ඉතාමත් මිනිස්සුන්ගේ ආදරය, මිනිස්සුන්ගේ කැමැත්ත, මිනිස්සුන්ගේ ගෞරවය දිනාගත්තු පොලිස් නිලධාරියෙක් කිව්වොත් නිවැරදි. මොහුගේ ඡායාරූප, මොහුගේ වීඩියෝ සමාජ මාධ්‍යවල ඉතාමත් වෛරල් විදිහට පැතිරෙන පොලිස් නිලධාරියෙක්. මේ පොලිස් නිලධාරියා අන්තිමට දාපු වීඩියෝ එක මේ වෙද්දි මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් බලලා තියෙනවා. මොහු ඇත්තටම වෙනස් වැඩක් කරන පොලිස් නිලධාරියෙක්. ඇත්තටම පොලිසිය ඇතුලේ වෙනස්ම වැඩක්, වෙනස්ම කන්සෙප්ට් එකකට වෙනස්ම වැඩක් කරන පොලිස් නිලධාරියෙක්. මෙච්චර කාලයකට අපි දන්නවා අපි දැකපු පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ තිබ්බේ වංචාව, දූෂණය, අල්ලස්, මිනිස්සුන්ට අමානුෂික ලෙස පහර දෙන එක, බොරු නඩු දාලා ඇතුළට දාපු එක, ඒ වගේ අමානුෂික දේවල් එහෙම නැත්නම් නීතිය නවපු හැටි තමයි අපි මෙච්චර කාලයකට පොලිසියක් ඇතුළේ දැකලා තියෙන්නේ. හැබැයි දැන් මේ මෑතක ඉඳන් අපිට වෙනස් දේවල් ටිකක් පොලිසිය ඇතුළෙන් එනවා. හැබැයි මෙච්චර කාලයකට පොලිස් දෙපාර්තමේන්තුවට බැරි වෙලා තිබ්බා මිනිස්සුන්ට සමීප වෙන්න විදියක් හොයාගන්න. මං හිතනවා පොලිස් දෙපාර්තමේන්තුව මේ පොලිස් නිලධාරියාගෙන් යම්කිසි ආදර්ශයක් ගන්න ඕනේ කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක. ඔව් කරන්නේ ඉතාමත් ගෞරවාන්විත විදිහට, ඉතාමත් එතිකලි විදිහට. ඒ කියන්නේ සැකකාරයන්ගේ සහ වැරදිකාරයන්ගේ මූණු පේන්නන් නැති විදිහට ඉතාමත් එතිකලි මේ වැඩේ කරනවා. ඒ අපි ඇත්තටම මේ පොලිස් දෙපාර්තමේන්තුවට විතරක් නෙමෙයි ලංකාවේ මාධ්‍යත් මේ පොලිස් නිලධාරියාව ආදර්ශයට ගන්න ඕන කියලා මං හිතනවා. මොකද ලංකාවේ මාධ්‍ය යම්කිසි වරදක, යම්කිසි නඩුවක සැකකාරයෙන්ව මූණු පෙන්නලා ඔවුන්ගේ පවුලයාගේ පව මූණු පෙන්නන සමාජයක්, මාධ්‍ය සමාජයක් තමයි අද අපිට තියෙන්නේ. හැබැයි මේ පොලිස් නිලධාරියා ඔහු ගාවට එන යම්කිසි වරදක් කරලා එන පුද්ගලයෙක්ව ඔහුගේ අනන්‍යතාවය හෝ ඔහුගේ මූණ හෙළි නොවන ආකාරයට ඉතාමත් අපි ඔහුට ගෞරවයක් දෙන්න ඕන. ඒ කරන වැඩේට යම්කිසි වරදක් කරපු කෙනෙක් ඔහු ළඟට ආවට පස්සේ ඔහු ඒක වීඩියෝ කරනවා. හැබැයි ඒ කිසිම වීඩියෝ එකක ඒ අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය හෝ මූණ පෙන්වන්නේ නැහැ. ඒක ඉතාමත් මේ ලංකාවේ මාධ්‍යවලවත් දකින්න නැති එතිකලි වැඩක්. තමන්ගේ නීතිමය පැත්ත සහ මිනිස්සුන්ගේ අනන්‍යතාවය, මිනිස්සුන්ගේ ගෞරවය යම්කිසි විදිහකින් පහත හෙලන්නේ නැති විදිහට ඉතාමත් ගෞරවාන්විත විදිහට ඔහු මේ වැඩේ කරනවා. ඒක ඇත්තටම මෙතන වැදගත්ම දේ. ඌ කරන්නේ වෙනස් වැඩක්. මිනිස්සු වැරද්දක් කරාම ඒ වැරද්දට පොලිසිය පැත්තෙන් එන
ප්‍රතිචාරය අපි දකින්නේ හැම විදිහටම හැම අවස්ථාවකම අපි දකින්නේ එක්ක අමානුෂික එහෙම නැත්නම් පරුෂ වචන සහිත රියැක්ෂන් එකක් තමයි අපි පොලිසිය පැත්තෙන් දකින්නේ. හැබැයි මේ පොලිස් නිලධාරියා ඊට හාත්පසින්ම වෙනස් එකක්. ඔහු එන එක්කෙනාට ඇත්තටම සමහරු ගොඩක් අය කියනවා ආයේ වැරද්ද කරන්න හිතෙන්නේ නැති විදිහට ඔහු දෙන උපදේශය ඉතාමත් හදවතට දැනෙන්න මිනිස්සුන්ගේ හදවතටම දැනෙන්න. මොකද ඇත්තටම පොලිස් නිලධාරියෙක් වුණාම කරන්න ඕනේ මිනිස්සුන් හදවතට දැනෙන්න දෙයක් කරන එක. ඒක තමයි යම් ගහලා බැනලා හිරේ දැම්ම කියලා ඇත්තටම මේ වැරදි සමාජයක් හදන්න අමාරුයි. හැබැයි මේ පොලිස් නිලධාරියා කරන දේත් එක්ක අපිට හිතුණ දෙයක් තමයි ඇත්තටම පොලිස් නිලධාරියෙන් මිනිස්සුන්ට හදවතට දැනෙන්න කතා කරාම ඒ වැරද්ද ආයි කරන්න මැලිවීමක් මිනිස්සුන්ගේ දකින්න පුළුවන්. මේ පොලිස් නිලධාරියා ඔහු රථවාහන අංශයේ තමයි වැඩ කරන්නේ. ඒතකොට රථවාහන අංශයේ වැඩ කරන ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක් නම ට්‍රැෆික් වැරදි කරලා ගොඩ දෙනෙක් තමන් ගාවට එනවා. ඒ ආපුවාම ඒ මනුස්සයාට දෙන උපදෙස් මේ පොලිස් නිලධාරියා ඔහුගේ මූණ පේන්න, ඒ කියන්නේ තමන්ගේ මූණ පේන්න, පොලිස් නිලධාරියාගේ පැත්ත විතරක් පේන්න ඉතාමත් ලස්සන විදිහට වීඩියෝ එකක් කරනවා. ඒ වීඩියෝ එකේදී ඔහු දෙන උපදෙස් ඇත්තම මිනිහගේ හදවතට දැනෙන්න, මිනිස්සුන්ගේ හිතට වදින්න තමයි උපදෙස් දෙන්නේ. මේ අපි ඉස්සෙල්ලා පෙන්නපු වීඩියෝ එකෙත් තරුණයෙක් එන්නේ. ඔහු ලයිසන් එක එල්බෝඩ් තියෙන තරුණයෙක්. ඒකට ලර්නර්ස් පර්මිට් එක තමයි ඔහුගේ අතේ තියෙන්නේ. ඔහුට ලස්සන උපදේශයක් දෙනවා. එල් පර්මිට් එක ලංකාවේ නීතිය අනුව එල් පර්මිට් එක භාවිතා කරන්න පුළුවන් කොයි විදිහටද කියන එක ගැන ඔහු ලස්සන උපදේශයක් දෙනවා. රියදුරු බලපත්‍රයක් ගන්න ගියාමවත් ඔච්චර ලස්සනට ඔය මේ පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ ලර්නර්ස් පර්මිට් එක ගොඩක් අය හිතන් ඉන්නේ තමන්ගේ එදිනදා වැඩ කරගන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම බැහැනේ. ඒකට ඒ බැරි වෙන්නේ ඇයි කියන එක ගැන මේ පොලිස් නිලධාරියා ඉතාමත් ලස්සන විදිහට එය එන තරුණයාට ඔහු මම හිතන්නේ අවුරුදු 18ක විතර තරුණයෙක් එල් පර්මිට් එකෙන් එහෙම ගමන් ගිහිල්ලා යම්කිසි රථවාහන වැරද්දකට අහු වෙච්ච තරුණයෙක් තමයි මේ උපදෙස් දෙන්නේ. ඒතර ඔහු ඉතාමත් ලස්සනට කියනවා ලංකාවේ එල් පර්මිට් එකක් බලපෑවෙන්නේ මොන වගේ දෙයක් කරන්නද කියලා. ඒකෙන් අපේ පෞද්ගලික ගමන් බිමන් යන්න නෙමෙයි එල් පර්මිට් එකක් දෙන්නේ. ඇත්තටම අපිට එල් පර්මිට් එකක් ලැබෙන්නේ අපි යම්කිසි ඉල්ලුම් කරලා තියෙන ඒ වාහන කාණ්ඩ වලට අදාළව අපිට පුහුණු වීම කරන්න තමයි අපිට ලර්නර්ස් පර්මිට් එකක් දෙන්නේ. හැබැයි මේ පොලිස් නිලධාරියා ඒක ඉතාමත් හදවතට දැනෙන විදිහට ඉතාමත් ලස්සනට තරුණයාට ඒක පැහැදිලි කරලා දෙනවා. ඉතින් මෙච්චර කාලයකට මෙහෙම සමීප වෙන්න පුළුවන් විදිහක් අපි පොලිසිය පැත්තෙන් ඇත්තම දැක්කේ නැහැ හෝ දැක්ක අඩුයි. ඇත්තම අඩු ප්‍රතිශතයක් තමයි අපි පොලිසිය පැත්තෙන් දැක්කේ මිනිස්සුන්ට සමීප වෙන්න, ඒ ඇක්සස් වෙන්න යම්කිසි මාර්ගයක් හොයාගන්න පොලිසියට බැරි වුණා කියන එක තමයි අපේ ඔළුවේ තියෙන්නේ. හැබැයි මේ පොලිස් නිලධාරියා ඒක ලස්සනට කරනවා. අපි දන්නේ නැහැ ඔහුගේ වටේ තව කණ්ඩායමක් ඉන්නවද මේ දේ කරන්න කියලා. හැබැයි අපිට පේන්නේ ඔහු විතරයි. එතකොට ඔහු තනියෙන් කරන මේ වැඩේ ඉතාමත් ප්‍රශංසාවට ලක් වෙන්න ඕන වැඩක්. අපි දන්නවා මේ වෙද්දි ශ්‍රී ලංකා පොලිසිය සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වෙනම ඒකකයක් හදලා ඒක ලස්සනට ඒ වැඩේ ශ්‍රී ලංකා පොලිස් කියලා පේජ් එකක් තියෙනවා. ඒ වැඩේ ලස්සනට කරගෙන යනවා. එහෙම දෙයක් කරන අතරතුර පොලිස් නිලධාරීන්ටත් පුළුවන් නම් මිනිස්සුන්ට මේ වගේ සමීප වෙන්න. මම හිතනවා පොලිසියයි මහජනතාවයි අතර තියෙන ප්‍රශ්න ගැටුම පොලිස් නිලධාරීන් හා මහජනතාව අතර යම්කිසි ගැටුමක් තියෙනවා. ගම්වල ගත්තත් ටවුන් වල ගත්තත් යම්කිසි අර මතභේදයක් තියෙනවා. හැබැයි මේ විදිහට පොලිස් නිලධාරීන්ට මේ මහජනතාවට සමීප වෙන්න පුළුවන් නම් ඇත්තටම ඔය කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. මේ විදිහට සමීප වෙන්න අලුත් විදි ලංකාවේ අපි ඔක දැකලා නැහැ. දැකලා තියෙන ඉතාමත් අඩු ප්‍රතිශතයක් තමයි අපි දැකලා තියෙන්නේ පොලිස් නිලධාරීන් මහජනතාවට සමීප වෙන ආකාරය. හැබැයි මේක මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා මොකද මිනිස්සු දැන් සමාජ මාධ්‍ය වල තමයි හැමෝම ඉන්නේ. ඒකට ඒ හැමෝම ඉන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරලා මිනිස්සුන්ට මේ වගේ ඉතාමත් ආදරණීය විදිහට තමයි මේ පොලිස් නිලධාරියා මිනිස්සුන්ට සමීප වෙන්නේ. ඒකට කවුරුත් ඔහුගේ කමෙන්ට් කියවන්න පුළුවන්. කවුරුත් ඔහුට බැනලා නැහැ. හැමෝම හොඳ කියලා තියෙන හැමෝම ආදරේ කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ සමීප වීමක් අනිත් පොලිස් නිලධාරීන්ටත් පොලිස් දෙපාර්තමේන්තුවට පුළුවන් නම් මේ විදිහට මිනිස්සුන්ට සමීප වෙන්න. මම හිතනවා මිනිස්සු අතර තියෙන ඔය ගැටණය, පොලිසිය සහ මිනිස්සු අතර තියෙන ගැටණය ඉතාමත් ඉක්මනින් අඩු කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම අපි දන්නවා උද්ඝෝෂණයකදී පවා පොලිසියයි මිනිස්සු අතර ලොකු ගැටණයක් ඇති වෙනවා. ඒක ගැටණය ඇති වෙන්නේ පොලිස් නිලධාරීන් කරන වැඩත් එක්කත් නෙමෙයි. පොලිසිය කඳුළු ගෑස් ගහන්න කලින් පොලිසිය මිනිස්සුන්ට බැටන් පොල් වලින් පහර දෙන්න කලින් උනත් මිනිස්සු සහ උද්ඝෝෂකයන් අතර යම්කිසි ගැටණයක් තියෙනවා. ඒක ඇවිල්ලා මේ නිල ඇඳුමයි මිනිස්සු අතර තියෙන ගැටණයක්. ඒ ගැටණය හැදිලා තියෙන්නේ මේ ඉතිහාසයේ මේ අවුරුදු ගානක පොලිස් ඉතිහාසය ඇතුළත ඒ පොලිසිය ක්‍රියා කරපු විදිහට. එහෙම නැතුව මේක ඉබේට මිනිස්සු මේ නිල ඇඳුමට අකමැති වෙච්ච එකක් නෙමෙයි තියෙන්නේ. ට්‍රැෆික් වරදක් වුණත් පොලිස් නිලධාරීන් අල්ලස් ගන්න බලනවා.
වෙන මොකක් හරි නඩුවක් දාලා මිනිසුන් අසරණ කරන්න බලන ඒ ඉතිහාසය තමයි පොලිසිය තිබ්බේ. හැබැයි ඒ ඉතිහාසය දැන් වෙනස් වෙන බවක් අපිට පේන්න තියෙනවා මෙන්න මේ වගේ දේවල් එක්කත්. ඉතින් ඒ ඉතිහාසය ලස්සන අනාගතයකට පරිවර්තනය කරන්න මේ වගේ නිලධාරීන් කරන මේ අලුත් දේ, මේ අලුත් කන්සෙප්ට් එකක් මේක. ඒ කන්සෙප්ට් එක මුළු පොලිස් දෙපාර්තමේන්තුව පුරාම විහිදුවන්න පුළුවන් නම් මම හිතනවා ඔය මෙච්චර කාලයක් මිනිස්සු සහ පොලිසිය අතර තිබ්බ ගැටණය ඔය කාගේ ඇඳුම කියලා මිනිස්සු අර සමහර අය කැමති නැති තත්ත්වයකට පත් වෙලා තිබ්බන පොලිසිය මහ ජනතාව සහ පොලිසිය අතර තිබ්බේ අඳුරු අතීතය වෙනස් කරන්න මේ වගේ මේ මහේෂ් අබේසිරි වගේ පොලිස් නිලධාරීන්ගේ ඒ කන්සෙප්ට් එක පාවිච්චි කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක අනාගතයේදී පොලිසිය සහ මිනිස්සු අතර ලොකු සමීප සම්බන්ධතාවක් තිබේ. මම හිතනවා නඩු දාලා කරන්න බැරි වැඩක් ඒ විදිහට මිනිසුන් සමීපලා කරන්න පුළුවන් කියලා. මේ පොලිස් නිලධාරියාට අපි සුබ පතනවා. ඔහුගේ ඔය කරන කන්සෙප්ට් එක කිසිම බාධාවකින් නැතුව අපි දන්නා ඔය වගේ වැඩ කරද්දී පොලිසිය ඉහළ පුටු වලින් යම් කිසි බාධා එනවා. ඒ හැම බාධා නැතුව ඉතාමත් සුහදව ওই විදිහටම අනාගතයේදී මිනිස්සුන්ට යම් කිසි පණිවිඩයක් දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඔහුගේ අනිත් වීඩියෝ බැලුවත් ඔය හැම එකදීම උපදෙස් දෙන එක තමයි කරන්නේ. හෙල්මට් නැතුව යම් කිසි කෙනෙක් යනවා නම් ඔහුට දෙන උපදේශය ඉතාමත් හොඳට මිනිස්සුන්ට දැනෙන්න දෙනවා. එක එක විදිහ මාර්ග නීති කඩන පිරිස ඉන්නවා. ඒ මාර්ග නීති කඩන අයට ඒ වරදට අදාළව ඉතාමත් හොඳ විදිහට උපදෙස් දෙනවා මිනිස්සුන්ට වදින්න. මම හිතන්නේ මේවා තමයි අපි ප්‍රවර්ධනය කරන්න ඕනේ. අපි දකින්න හැමදාම පොලිස් නිලධාරීන්ගේ වැරදි වීඩියෝ කරලා අනිත් අය දාන ඒවා. එතකොට පගාව ගන්න හදන ඒවා තමයි අපි දකින්නේ. හැබැයි ඒ ඇස්සේ මේ වගේ වීඩියෝ දකිද්දි ඇත්තටම ආසාවක් ඇති වෙනවා පොලිස් නිලධාරීන් ගැන. ඉතින් මේ වගේ පොලිස් නිලධාරීන්ට තව තවත් දිරිමත් කරලා ඔවුන්ගේ මේ මිනිසුන් සමීප වෙන වැඩේ විකටම කරන්න තමයි ඔවුන් දිරිමත් කරන්න ඕනේ. ඒ වගේම අපි දැක්කා මහේෂ් අබේසිරි ඒ නිලධාරියාගේ Facebook එකේ මිනිසුන් සෑහෙන උදව් කරන වැඩ පිළිවෙලක ඔහු කරනවා. ඒක වගේට අපි දැක්කා ලෝක වටේ මිනිස්සු ඔහුගේ මාර්ගයෙන් මිනිසුන්ට උදව් කරන හැටි, අසරණ මිනිස්සුන්ට විශේෂයෙන් ඉගෙන ගන්න ළමයින්ට උදව් කරන හැටි අපි ඔහුගේ පේජ් එකෙන් දකිනවා. මේ වගේ මල්ටි පර්පස් වැඩක් කරන්න පුළුවන් නම් පොලිස් නිලධාරියෙක්ට මම හිතනවා ඒක විහිදුවනම් මුළු පොලිස් දෙපාර්තමේන්තුව පුරාවටම මම හිතනවා ලොකු වැඩක් පොලිසිය ඇතුලේ කරන්න පුළුවන්. ලොකු වැඩක් ඔය අපි දකිනවා කමියුනිටි පොලිස් කියලා එකක් තියෙනවා. ඒ වගේ ඒවට ඇත්තටම ගන්න ඕනේ මේ වගේ මේ පොලිස් නිලධාරීන්ගේ ආදර්ශ. ඇත්තටම කමියුනිටි පොලිස් එකක් හැදෙන්නේ මිනිස්සු සහ පොලිසිය අතර ඒ සම්බන්ධතාවය වැඩි වෙන්නේ. එතකොට දැන් මේ පොලිස් නිලධාරියා ඔහුගේ පෞද්ගලික ධනයෙන් හරි එහෙම නැත්නම් ඔහුට ඉන්න ලොකු ෆෑන් බේස් එකක්. ඒ ෆෑන් බේස් එක ඔහු මාර්ගයෙන් මිනිස්සුන්ට උදව් කරනවා. මේ දේ මම හිතන්නේ ලොකු ආදර්ශයක්. පොලිස් නිලධාරියෙක්ට ඒ වගේ වැඩක් කරන්න පුළුවන් කියන්නේ ඒක ඇත්තටම ලොකු දෙයක් ලංකාවේ. ඒතකොට මේ කන්සෙප්ට් එක ඉස්සරහට අරන් යන්න පුළුවන් නම් ඇත්තටම ලොකු කොඩිනේෂන් එකක් කරන්න පුළුවන් අසරණ මිනිස්සුන්ට ඉගෙන ගන්න දරුවන්ට. මම දකින මේ පොලිස් නිලධාරියා ඇත්තටම ළමයින්ට ගොඩක් ආදරේ පොලිස් නිලධාරියෙක්. ලස්සන චූටි රෝස මලකට උදව්වක් කරන්න පාසල් බඩු හා ඒකකට අවශ්‍ය කරන ළමයින් ඉගෙන ගන්න ළමයින්ට ගොඩක් උදව් කරනවා. යම්කිසි ඔහුගේ පෞද්ගලික ධනයෙන් හෝ අර අපි කිව්ව විදිහට ෆෑන් බේස් එකේ එමින්න ඔහුගේ රසිකයෝ ඔහු හරහා කරන උදව් වලින් ඔහු විශාල දරුවන් පිරිසකට පවා උදව් කරනවා. මේ කන්සෙප්ට් එක තමයි කමියුනිටි පොලිස් කියන්නේ. ඒතකොට ඉස්සරහට මේ කන්සෙප්ට් එක මේ පොලිස් නිලධාරියා මේ කරන වැඩේ දිගින් දිගටම කරන්න පුළුවන් වුණොත් පොලිසිය සහ මහ ජනතාව අතර තියෙන මේ පොඩි මතභේදාත්මක එහෙම නැත්නම් පොඩි ගැටණය නැත්තටම නැති කරන්න පුළුවන් වෙයි. අපි මේ පොලිස් නිලධාරියාගේ සමාජ මාධ්‍යවල ලින්ක්ස් අපි පල්ලෙහාන් දානවා. ඔබ ඔහුගේ Facebook එකට ගිහිල්ලා බලන්න, ඔහු සමාජ මාධ්‍යවලට ගිහිල්ලා බලන්න. ඒ වගේම අපි ඔහුගේ වීඩියෝ අපේ YouTube එකේ ඔහුගේ අවසරයක් ඇතුව අපි ඉදිරියේදී පළ කරන ඔහුගේ සියලුම වීඩියෝ කොටස් වශයෙන් ඔබට බලන්න පුළුවන්. ඔබ බලන්න කොයි විදිහටද මේ පොලිස් නිලධාරියා සමාජයට එහෙම නැත්නම් මිනිස්සුන්ට සමීප වෙන්නේ, ඒ වගේම ඔවුන් කරන වැරදි වලට දෙන උපදෙස් හදවතට දැනෙන්නේ කොහොමද දෙන්නේ කියන එක ඔබට බලන්න පුළුවන්. මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ස්තුතියි.